දැන් මේක ගැන නෙවෙයි දහන්නේ. ඔව් අපි තව දවස් 3කින් ලබන සඳුදා අපේ අයවැය ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම අපේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන වැඩපිළිවෙලේ පළමු අයවැය තමයි ලබන 17 ඉදිරිපත් වෙන්නේ. නිෂ්පාදන ආර්ථිකයකට මුල් තැන දෙමින් රටේ ජනතාවගේ ආර්ථිකය නගා සිටවන්න විවිධ ව්‍යාපෘති සඳහා විශේෂ අවධානයක් යොමු කරපු අයවැයක්. ඒ වගේම රටේ ජනතාවට සහන ලැබෙන සහන දෙන අයවැයක් ලෙස තමයි අපි මේක ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මම කලින් සඳහන් කළා වගේ නිෂ්පාදන ආර්ථිකයට මුල් තැන දෙමින් මේ වර අයවැය ඉදිරිපත් කරන්න. දැන් අමතුමා මේ හැම ආණ්ඩුවක්ම කිව්ව ඉතින් ඔහොම තමයි අයවැයක් එද්දී මේ අයවැයෙන් සහන දෙනවා කියලා ඒගොල්ලෝ ලැබිච්ච සහනයක් නැහැ මෙතෙක් ජනතාවට. දැන් ඒගොල්ලෝ දැන් රට තුල හාලුත් නැහැ පොල් ගෙඩියත් 100ට හැංගිලා. ඉතින් මොකද්ද මේ ඇත්තට ආණ්ඩුව වෙලා තින්නේ? සතුන්ගේ ප්‍රශ්න කියලා ඇතැමුන් චෝදනා කරන මේ ආණ්ඩුවට. මෙහෙමයි දැන් ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරලා තිබෙන්නේ නිෂ්පාදන ආර්ථිකයකට. දැන් මේවර විමධ්‍යගත අරමුදල් ගත්තත් ඒ වගේම පළාත් සංවර්ධන අරමුදල් ගත්තත් අපි හැම එකක්ම අවධානය යොමු කරලා තිබෙන්නේ නිෂ්පාදන ආර්ථිකයක් ජීවන තත්වයන් ජීවනෝපාය මාර්ග නගා සිටවන ආර්ථිකයට තමයි අපි යොමු කරලා තිබෙන්නේ. මොකද සහන දිය යුතු කණ්ඩායම් වලට සහන දිය යුතුයි. ඒ කියන්නේ කිසි තර්කයක් නැහැ. අපේ ආණ්ඩුව සහන ලැබිය යුතු සහන දිය යුතු ආණ්ඩුවක් විසින් රැකබලා ගත යුතු ජනතාව රැකබලා ගන්න ජීවත් කරවන්න අවශ්‍ය කරන සහන ලබා දෙනවා. හැබැයි සහන තුලින් පමණක් රටක් නගා සිටවන්න බෑ. රටක් නගා සිටවන්න නම් අනිවාර්ය ලෙසම නිෂ්පාදන ආර්ථිකයකට පණ පොවන අයවැයක් සහ වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ සඳහා තමයි ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරලා තිබෙන්නේ. ඉතින් මෙහෙමයි පසුගිය මැතිවරණ දෙකකදීම අන්ත ලෙස පරාජය වෙච්ච සමහර දේශපාලන බලවේග කුඩා සිදුවීම් අල්ලගෙන ඇමතිවරයෙක්ගේ එක්ක වචනයක් අල්ලගෙන විවිධ මත හදන්න උත්සාහ කරමින් තිබෙනවා. හැබැයි අපි ඒගොල්ලන්ට කියන්න ඕන එවැනි මත වලින් වැටෙන සැලෙන ආපස්සට යන ආණ්ඩුවක් නෙවෙයි මේක. අපි මේ රටේ ජනතාව වෙනුවෙන් විශාල වගකීමක් අපේ දෙවුර මත පැටවිලා තිබෙනවා. ඒ වගකීම කුමන අවලාද නැගුවත් නිසි ලෙස අපි ඒ වගකීම ඉටු කරනවා. අපේ මේ ගමන මේ රට ගොඩනගන මේ රට හදන ගමන අපි ඉදිරියට අරගෙන යනවා. දැන් ඔබතුමාලා මැතිවරණ වේදිකාවේ කිව්වේ බොරුද ඇත්තට මේ දැන් විපක්ෂයේ කියන හැටියට ජනතාවට? මැතිවරණ වේදිකාවේ කිව්වෙත් ඇත්ත. අපේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තුළ ඉදිරිපත් කරෙත් අපි මේ රටේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපි අයවැය තුළ ඉදිරිපත් කරන්නේත් ඒක. ඒ නිසා විපක්ෂයට පුළුවන් විවිධ මත හදන්න. නමුත් අපි හිතනවා රටේ ජනතාවගෙන් බහුතරයක් විපක්ෂ මතයන් අද පිළිගන්නේ නැහැ. අමතුමා මේ දැන් ඇමරිකාවෙන් චෝදනාවක් කරන ලෙස්කියකින් මේ මුදල් යොදවලා තියනවා කියලා මැතිවරණය සඳහා ඒකට දැන් ඔබතුමාලගේ පක්ෂයටත් චෝදනාවක් එනවා. පළවෙනි කාර්යය තමයි අපි කිසිදු ලෙසකින් අපේ පක්ෂ කිසිවෙක් එවැනි අරමුදල් අරගෙන නැහැ. ඒ නිසා විපක්ෂයට හරි කාට හරි ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ අදාළ ආයතන තුල පැමිණිලි කරන්න පුළුවන්කම තිබෙනවා. අපි කිසිදු විමර්ශනයකට පරීක්ෂණයකට ආණ්ඩුවක් ලෙස අතපොවන්නේ නැහැ. ඒවට ඇඟිලි ගහන්නේ නැහැ. ඒ ආයතන වලට ස්වාධීනව ඉඩකඩ සලස්සලා තිබෙනවා. ඒ විමර්ශන ඉදිරියට කරගෙන යන්නේ. නිසා ඕනෑම කෙනෙකුට අපි පිළිබඳව හෝ වෙනත් අය පිළිබඳව යම් චෝදනා තිබෙනවා නම් ඒවා උන්ට අදාළ ආයතන වලට යොමු කරලා පැමිණිලි කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් අපි සහතික වෙනවා අපි කිසිවෙක් එහෙම මුදල් අරගෙන නැහැ. ඉතින් ඒක තමයි විශේෂයෙන් කියන්න තිබෙන්නේ. අදානියට සමගවත් දැන් රටේ යන්න තීරණය කරලා තියෙනවා. දැන් ඒකේද රට ලොකු බලපෑමක් ඩොලර් මිලියන ගානක ව්‍යාපෘතියක්. නෑ කිසිදු ලෙසක අපි හිතන්නේ මෙහෙමයි බලපෑමක් වෙන්නේ නැහැ. මොකද අපි ඊටාම පැහැදිලිව අදානිත් කියලා තියෙනවා ලංකාවේ ස්වෛරීත්වයට බලපෑම් කරන්න ඒගොල්ලෝ සූදානම් නැහැ කියලා. අපි තීරණයක් ගත්තා. විශේෂයෙන්ම අපි දන්නවා මේ අදානි ආයතනය එක විදුලි ඒකකයක් හදන්න ඩොලර් 8යි ගණනක් ඔවුන් අය කරලා තිබෙනවා. ඒ වෙනුවට වෙනස් සමාගම් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඊට වඩා අඩුවෙන් ඩොලර් 4යි ගණනට ඒ වගේම ඩොලර් 5යි ගණනට විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න. ඉතින් ඒක තමයි මෙතන මතුවලා තිබෙන කාරණය. ඉතින් අදානි සමාගම සූදානම් නම් ඒ මිලට විදුලිය සපයන්න. ඉතින් ඔවුන්ටත් ඒ ව්‍යාපෘතිය කරන්න හැකියාව තිබෙනවා. ඒ වගේම අපි දන්නවා අදානි සමාගම සම්බන්ධයෙන් වෙන ලෝකයේ යම් ආందోලනයකට තුඩු දීලා තිබෙනවා. ඔවුන් සම්බන්ධ රටවල් වල විවිධ විමර්ශන සිදුවීම් තිබෙනවා. අධිකරණවල නඩු පැවරලා තිබෙනවා. දැන් මේ විපක්ෂ චෝදනා කළා එල්ල කරනවා නෑ මතුමා මේ දැන් රටේ ප්‍රබල මේ ව්‍යාපෘති හැරදමා ගොස් තිබුණා. ඕස්ට්‍රේලියන් මොකද්ද ව්‍යාපෘති දෙන්න තියෙන ඒවත් දැන් නතර වෙන්නේ. ඒක රටට පාඩුවක් කියන එක.
විපක්ෂයට චෝදනා එල්ල කරන්න පුළුවන් ඕන තරම්. නමුත් අපි දන්නවා පසුගිය දිනවල අනුර දිසානායක ජනාධිපතිතුමා එළුණු ලෝක රාජ්‍ය සමුළුවේදීත් විවිධ රටවල් වල ආයෝජකයෝ එන්න අපේ රටට එකඟ වෙලා තිබෙනවා. චීන සංචාරයේදී විශාල ආයෝජක ප්‍රමාණයක් ලංකාවට එන්න එකඟ වෙලා තිබෙනවා. ඒ නිසා අපේ විශේෂයෙන් අපේ ආණ්ඩුවක් ලෙස හැම මොහොතකම කල්පනා කරන්නේ රටටත් ජනතාවටත් වාසි සහගත ආයෝජන රටට කැඳවන්න. රටට ජනතාවටත් අවාසි සහගත ආයෝජන තිබෙනවා නම් ඒවා පිළිබඳව ඉදිරියේදී කටයුතු කරන්නත් අපි සූදානම්. ඔබතුමාලා රටේ ප්‍රශ්න පැත්තක තියලා මේ ඇයි මේ මොනවාද මේ හිටපු මැති ඇමතිවරුන්ගේ ජනත්වරුන්ගේ මේ පලි ගන්න හදන්නේ? කිසිවෙක්ගෙන් කිසිදු පළ ගැනීමක් නැහැ. පළි ගැනීම කියලා කියන්නේ අර 2010 මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණා ගමන්ම විරුද්ධ පක්ෂ අපේක්ෂකයා වෙච්ච සරත් පොන්සේකා කුදලගෙන ගිහිල්ලා හිරියට දැම්මේ. ඒවා තමයි දේශපාලන පළි ගැනීම කියලා කියන්නේ. නමුත් අපි අපේ ආණ්ඩුව අධිකරණ පද්ධතිය හරහා ඒ අදාළ විමර්ශන ආයතන හරහා විධිමත්වත් නීති අනුකූලවත් විමර්ශන කරලා චෝදිතයන්ට අපරාධකරුවන්ට එක පැත්තකින් මූල්‍ය අපරාධකරුවන්ටත් අනිත් පැත්තෙන් අනිකුත් අපරාධ මිනිමරුම් ඇතුළු අනිකුත් අපරාධ සිදු කළ අයටත් විධිමත් ලෙස නීතියෙන් දඬුවම් කරනවා. කිසිදු දේශපාලන පළි ගැනීමක් නැහැ. දැන් වන්දි දීපු ගෙවල් වලට දැන් මේ අරගලෙන් මේ වන්දි අරගෙන තිබ්බනේ මේ හිටපු මැති ඇමතිවරු. දැන් එයාගෙන් ඒ ගත්ත දුන්න මුදල් ආපහු ගන්නවත් මොකද ඒකට කරන්නේ? මෙහෙමයි ඒ පිළිබඳවත් ඉදිරියේදී විමර්ශන කරනවා. ඔබ දන්නවා මම දැක්ක නීතිඥ මාතෘත් ප්‍රතිභා මහානාම හේවා වැනි නීතිඥ මාතෘ සඳහන් කළා තිබෙනවා. උපරිම වන්දි දෙන්න පුළුවන් කම තියෙන්නේ මිලියන 2.5යි. එසේ තිබියදී කෝටි 7-8-9 ආදී වශයෙන් විවිධ ප්‍රමාණවල වන්දි අරගෙන තිබුණා. ඉතින් ඒවා පිළිබඳව ඉදිරියේදී කටයුතු කරાવી. අපි දන්නවා ඒ කාලේ තක්සේරු කළෙත් කොහොමද කියලා. පාර්ලිමේන්තුවට ගෙන්නගෙන තමයි තක්සේරු නිලධාරීන් මේ තක්සේරු කෙරෙව්වේ පසුගිය පැවති ආණ්ඩු. ඒවා පිළිබඳවත් විමර්ශන සිදු කරනවා. එතකොට දැන් ඉන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොහොමද තක්සේරු කරේ? එයාට මේ ලිගා මන්ත්‍රීට කිසිදු බලපෑමක් සිදු වුණේ නැහනේ. ඒක තක්සේරු නිලධාරීන් ස්වාධීනව ඒ තක්සේරු කළා. අපි කිසිදු බලපෑමක් කරේ නැහැ. අර ලිගා මන්ත්‍රීට ගෙනිවෙත් නැහැ. ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙනාවෙත් නැහැ. වෙන පාර්ලිමේන්තුවට ගෙනාවෙත් නැහැ. ඒගොල්ලන්ගේ ආයතන හරහා නිසි ලෙස විධිමත්ව ඒ තක්සේරු සිදු කළා. විශේෂයෙන්ම කම්කරු අමාත්‍යාංශ යටතේ තිබෙන කම්කරු දෙපාර්තමේන්තුවත් ඒ වගේම අපේ ශ්‍රම වාසන අරමුදලත් ඒකාබද්ධව අද දවසේ මේ ඒකල නර්ඩ් ආයතනය මුල් කරගෙන මේ ප්‍රදේශයේ තිබෙන කර්මාන්ත ශාලාවල සේවයේ නියුතු අපේ සේවක මහත්මීන්ගේ වැඩබිමේ ආරක්ෂාවත් සෞඛ්‍යයත් පිළිබඳව වැඩමුළුවක් වැඩසටහනක් තමයි මෙතන සිදු කරමින් තිබෙන්නේ. ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳව සෞඛ්‍ය කඳවුරු ඒ වගේම ඔවුන් දැනුවත් කිරීම සිදු කරමින් තිබෙනවා. අපේ තේමාව තමයි සැමට සුරක්ෂාව කියන එක. safety for all කියන එක තමයි අපේ තේමාව. ඉතින් අපි විශ්වාස කරන දැන් අපේ කම්කරු අමාත්‍යාංශය යටතේ මේ රටේ විවිධ ආයතනවල සේවය කරන වැඩබිම්වල සේවය කරන අපේ රටේ කම්කරු පන්තියේ වැඩ කරන ජනතාව ඔවුන්ට මේ වැඩබිමේ ආරක්ෂාව පිළිබඳව හොඳම අවබෝධයක් දැනුමක් නැහැ. ඒ වගේම ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳව හොඳම සොයා බැලීමක් මේ වෙනතුරු සිද්ධ වෙලා නැහැ. ඒ නිසා අපි කම්කරු අමාත්‍යාංශය ලෙස සූදානම්ින් ඉන්නවා ඉදිරියේදී මේ සියලු වැඩ කරන ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳවත් වැඩබිමේ ආරක්ෂාව පිළිබඳවත් මීට වඩා වැඩි දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කරන්නත් ඒ වගේම ඔවුන්ට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්නත්. මොකද දැනට තිබෙන වාර්තානුව වාර්ෂිකව මාරාන්තික නොවන අනතුරු වලට ගොදුරු වෙනවා 2000කට වැඩි ආසන්න පිරිසක්. ඒ වගේම 60ත් 80ත් අතර ප්‍රමාණයක් ජීවිතක්ෂයටපත් වෙනවා මේ වැඩබිම් වල තිබෙන අනාරක්ෂිත තත්ත්වයන් නිසා. ඒ නිසා ඒකට ප්‍රධාන හේතුවක් බවට පත් වෙලා තිබෙනවා ඔවුන්ට තිබෙන දැනුම අවබෝධය පිළිබඳ ගැටලුව. ඉතින් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න තමයි අපි අද දවසේ කම්කරු අමාත්‍යාංශය යටතේ කම්කරු අමාත්‍යාංශයේ මැදිහත් වීම මත කම්කරු දෙපාර්තමේන්තුවත් එහි ප්‍රධානියත් ඒ වගේම අපේ ශ්‍රම වාසන අරමුදල එහි ප්‍රධානියත් ඇතුළු අපේ කම්කරු අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු මේ සියලු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මැදිහත් වීමෙන් මේ කඳවුරු අද මේ වැඩසටහන දියත් කළා තිබෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී රට පුරාම විශේෂයෙන්ම වැඩි කම්කරු ඝනත්වයක් සහිත ප්‍රදේශ ආවරණය වන ලෙසත් ඊට අමතරව මුළු රට පුරාමත් ජනතාව දැනුවත් කරන මෙවැනි වැඩසටහන් දියත් කරන්න. ඒ වගේම ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා තව දුරටත් මේ පිළිබඳව ජනතාවගේ ඒ අවශ්‍ය දැනුවත් කිරීම අවදි කිරීම කරන්න ඕන කරන ක්‍රියාමාර්ග රැසක් ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපිට මේ සඳහා වන ආයතන කිහිපයක්ම තිබෙනවා. ඒ ආයතන තව දුරටත් සවිබල ගන්නමින් ශක්තිමත් කරමින් මේ වැඩසටහන රට පුරා දියත් කරන්න ව්‍යාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.